අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ Windows 11 වල තියෙන features සහ changes ගැන. Windows 11 වල features සහ changes ගැන කතා කරනකොට පළවෙනියෙන්ම තියෙනවා snipping tool එක. snipping tool එකේ changes කතා කරනකොට screen recorder එකක් built in තියෙනවා. ඒක හරහා වට screen record කරා හැකි. දැන් මම නම් මේ screen recording එක කරන්නේ OBS එකෙන්. නමුත් snipping tool එකෙත් built-in screen recorder එකක් තියෙනවා Windows 11 එක. ඊළඟ change එක තමයි මම window එකක් open කරා නම් අපි open කරමු snipping tool එක. මෙන්න මෙතන maximum බටන් එක ළඟට ගියට පස්සේ එන්න මේ වගේ snap layouts තියෙනවා. ආනේව හදාවට multitasking easy කරගන්න පුළුවන්. තව features changes ගැන කතා කරනකොට මෙන්න මෙතන Copilot ඉන්නවා. Copilot දැන් app එකක් විදිහට තියෙනවා. කලින් Copilot තිබ්බේ පොඩි web app එකක් විදිහට. දැන් actual app එකක විදිහට Copilot තියෙනවා. quick view එක මෙහෙම තියෙනවා. full app එක මෙහෙම තියෙනවා. දැන් full app එකක විදිහට තමයි Copilot ඉන්නේ. ඒ විතර නෙමෙයි ඔයගේ ගොඩක් වෙනස්කම් ගොඩක් තියෙනවා. ආට මෙන්න මේ site එකට ගියට පස්සේ මේ හැම change එකක්ම බලාගන්න පුළුවන්. එහෙනම් අද ඔච්චරයි වීඩියෝ එක කතා කරන්න ලෑස්ති වෙන්නේ. දැන් පස්සේ දවසක පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු.